නැවත ශ්‍රී ලංකාව ආසින් සහ ආසියාව රුසියාව දක්වා කලාපය පරිස්සම් වෙන්න ඕන. අනිත් පැත්ත හිම පතනයෙන් හිතන්න බැරි හිම කුණාටු ඇති වෙන්න පුළුවන්. ලෝකයේ සිසිල් වෙන්න පුළුවන්. ලෝකයේ අතිශය සිසිල් වෙන්න පුළුවන්. නුවරඑළියට වැස්සයි හිමයි දෙකම වැටෙන්න පුළුවන් මධ්‍යම කඳුකරයට. මේ නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රය තුරඟ තරඟ පිටිය ඇතුළු ප්‍රදේශයයි. අද නුවරඑළියේ උෂ්ණත්වයේ සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 5ක් ලෙසයි. වෙනදාට වඩා නුවරඑළිය පිළිබඳව ඊයේ දිනේ දේශීය සංචාරකයන් අතර විශාල කතාබහකට ලක්. ඒකට ප්‍රධාන හේතුව අවම උෂ්ණත්වයක් වාර්තා වුණයි කියන නිසා මල්තු හින පතිත වෙලා තිබුණා නුවරඑළිය පුරාම කියලා තමයි වාර්තා වුණේ. අපි මේ පිළිබඳව සොයා බලන්න ඊයේ රාත්‍රියේම නුවරඑළියට පැමිණියා. නුවරඑළිය තුරඟ තරඟ පිටියේ ග්‍රෙගරි වැව ඇතුළු ස්ථාන වෙත මේ දිනවල මල් තුහින පතිත වී ඇති ආකාරය දැකගත හැකියි. කම්චට්ක අර්ධද්වීපයේ පිහිට ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපේ. මේ වන විට එම කලාපයේ වෙත ධාරානිපාත හිමපතනයක් ඇදහැලෙමින් පවතින අතර ඒ ඉතිහාසයට එක්වන්නේ වසර 60කින් එම කලාපය අත්විඳි දරුණුතම හිමපතනය ලෙසයි. අමරිකාවේ මධ්‍යම බටහිර ප්‍රදේශයේ සිට උතුරු නැගෙනහිර වෙරළ තීරය දක්වා බලපා ඇති දැවැන්ත ශීත කුණාටුවක් හේතුවෙන් එරට දෛනික ජනජීවිතය සහ ප්‍රවාහන සේවා දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. එම ජනගහනයෙන් 3/2කට ආසන්න ප්‍රමාණයක් එනම් මිලියන 230කට ආසන්න ජනතාවක් පීඩාවට පත් කරමින් මෙම ශීත කුණාටුව මේ වන විට ප්‍රාන්ත රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. ප්‍රබල හිමකුණාටුවක් නිසා ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් වාර 4000ක් පමණ වළංගු කර තිබෙනවා. හිමකුණාටුව ළඟාවීමට පෙරම 1,60,000කට පමණ විදුලිය සැපයුම් පවා අහිමි වී ඇත්තේ අධික ශීත කාලගුණයක් පවතිද්දී. 1829 ඇති වුණු තත්ත්වය වගේ එකක් මේ පාර ඇති වෙනවා ඊළඟ සිංහල අවුරුද්ද අප්‍රේල් 14ට කලින්. බොහෝ විට මේ දෙසැම්බර් 20 ජනවාරි 15 අතර කාලය මේක වෙන්න තියෙන ඉඩකඩ හරි වැඩි. මොකද සූර්යයා සමකයට එනවා මේ මාර්තු 21 හෝ 23 දවස්වල. මොකද ඒ දවස් ටිකෙත් පොඩි කතාවක් තියෙන නිසා මම මේක ඊළඟ සිංහල අවුරුද්දේ අප්‍රේල් 14ට දිගුවක් හැටියට ගෙනියනවා. මොකද හරියටම තියන්නේ නැහැ. නමුත් මගේ කාලය දෙසැම්බර් 20යි ජනවාරි 15යි අතර කාලය. සූර්යාගෙන් පිටවෙන චුම්බක ශේෂ්ත්‍ර පෘථුවියට ලං වෙන්න දින 8ක් ගත වෙනවා. ඒක විද්‍යාත්මකයි. ඒක අපි කවුරුත් දන්නවා. දින 8යි 3න් එකක් ගත වෙනවා. එතකොට දැන් මේක ඊයේ දවසේ උදෑසන තමයි අඳුරගන්නේ NASA ආයතනය. ඒගොල්ල CNN BBC සහ NASA වෙබ්සයිට් එකට යන්න නෑ දැන් සිංහල නිවුස්ලා අපේ රටේ විද්‍යුත් නාලිකා රූපවාහිනී නාලිකාත් මේ ප්‍රවෘත්ති ඊයේ දවසේ විකාශනය කළා. ඊයේ රෑ ගොඩක් වෙලාවට කිව්වා දැන් අද උදේ තමයි දැනගන්න වෙන්නේ. 2003 වසරෙන් පසුව වසර 23කට පසුව ඇති වූ සිව්වන මට්ටමේ විශාලතම සූර්ය කුණාටුවේ ප්‍රතිඵලයක් ලෙස උත්තරාලෝකයේ හෙවත් අවුරෝරා සංසිද්ධිය උත්තර ධ්‍රවය ආසන්න රටවල් රැසකටම දැක ගන්නට හැකි වුණා. සූර්යාගෙන් නිකුත් වන ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඇති වායුන් සමග ගැටීමෙන් මෙම ආලෝකයේ විහිදීම සිදුවනවා. ඔක්සිජන් පරමාණු සමග ගැටීමේදී කොළ පැහැයෙන් උත්තරාලෝකයේ දිස්වන අතරේ නයිට්‍රජන් පරමාණු සමග ගැටීමෙන් දම්, නිල් සහ රෝස පැහැයන් නිකුත් වෙනවා. කෙසේ වෙතත් රතු වර්ණයේ නිකුත් වන්නේ පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 200ක් පමණ ඉහළ ඇති ඔක්සිජන් අංශුවල සූර්යාගෙන් ආරෝපිත අංශු ගැටීමෙන්. මතක තියාගන්න 27, 28,
29 කියන දවස් ටික. නැත්නම් අපි 30 දක්වා 27 ඉඳන් 30 වෙනිදා වෙනකම් මේක බලපාන්නේ ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ කියනෝනේ මේක ඩිවයිසස් ඕෆ් වෙනවා කියලා කියනෝනේ දැන් විද්‍යුත් ඒගොල්ලෝ කියනවා මේක සම්පූර්ණයෙන්ම මේ තාක්ෂණික දෝෂ හටගන්න මේ විද්‍යුත් උපකරණ වෙන කරන්ට් එක නතර වෙන එහෙම ප්‍රශ්න ටිකක් ඒගොල්ලෝ කියනවා. මම අර කිව්වට කියනවා. එතකොට මේක ගොඩක්ම බලපාන්නේ චමෝත් ප්ලේන් ගුවන් යානා රණවේගයෙන් උඩට ටේක් ඕෆ් කරනවා කියලා අපි කියන උඩට ගන්න අවස්ථාවයි ප්ලේන් නැවත රණවේගයකට ගේන ලෑන්ඩ් කරන අවස්ථාවයි තමයි මේක ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. එතකොට ගුවන් ගමන් වල යෙදෙන්න ඉන්නව නම් 27 34 කාලය ටිකක් පරිස්සම් වෙන්න සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න. හරිද? ඊළඟට ඕගොල්ලන්ගේ විදේශගත වෙලා ඉන්න අය ඉන්නවනම් මේ පිළිබඳව අපිට වඩා ඒගොල්ලෝ දැනුවත්. ඒ නිසා මේ ප්‍රවෘත්තිත් එක්ක ඉන්න මේක ටිකක් එච්චර හොඳ තත්වයක් නෙමෙයි. සහ ඔන්න යුරෝපයේ දැනෙන සීතල හරිද නිකන් ඉන්නේ ඉදිරි සතිය දෙක තුල ශ්‍රී ලංකාවේ අපට දැනෙනවා අසාමාන්‍ය සීතලක් අපට දැනෙන්න පටන් ගන්නවා අනිවාර්යයෙන්ම ඒකටත් සූදානම් වෙලා ඉන්න කියලා යෝජනා කරනවා.